මේක ඇත්තටම ඉතාමත් කියන්නේ මට words වලින් කියා ගන්න බෑ මොකද first time බැනලා අවුරුදු 10ක් තිස්සේ බැනුම් අහලා ඉස්සෙල්ලාම අවුරුදු 10කුත් නෙමෙයි අවුරුදු 14ක් 15ක් විතර වෙනවා දැන් ඉස්සෙල්ලාම මේ ඕගොල්ලෝ යමක් රටට කරා හරි කියලා හම්බෙච්ච පළවෙනි සම්මානය ඒ හින්දා මං හරි බොම මේ ඒ කියන්නේ මේ හදවත ඇතුළෙන්ම තමයි මේක බාරගන්නේ මම මේ අවස්ථාවේදී පොඩි කතාවක් කරන්න මට ඉඩ දෙන්න ඕනේ අනකරි මම දන්නවා ඕගලන්ට තියෙන තප්පර 30යි කියලා කතා කරන්න හැබැයි මෙච්චර කාලයක් වැඩ කරපු ඒවට දුන්න සම්මානෙට පොඩ්ඩක් වෙලා දෙන්න ඕනේ කතා කරන්න මම කියන්න කැමතියි අපි දෙන්න ස්ටාර්ට් කරනකොට අපි අතරම මේ ෆේම් එකට පටන් ගත්ත ප්‍රශ්නයක් නෙවෙයි මේක අපි දැක්ක ප්‍රශ්නයකට උත්තරයක් හැටියට අපි දෙන්න අපේ අර අපි කියනවා නම් අර අපේ භාෂාවෙන් කියන අර අපේ ආතල් එකට කියලා අපේ ආතල් එකට පටන් ගත්ත වැඩක්. ඒ කියන්නේ අපිට තිබුණ ප්‍රශ්නේ තමයි අපි ඉස්කෝලේ යන කාලේ දැක්කා එක කට්ටියක් හිටියා මේ සිංහල අපේකම විතරක් රැගෙන යන කට්ටියක්. තව කට්ටියක් හිටියා නෑ මේ ඉංග්‍රීසි සිංහල ජීයා කියපු කට්ටියක්. එවැනි කාලෙක හිටපු දෙන්නෙක් අපි. ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඕක තිබුණ මේ දැන් වගේ ඒ කියන්නේ කතා බහ කරනකොට ස්තුති කරනවා කියන්නෙත් නෑ thank you ඒ කියන්නේ ස්තුති කරන්න උනා thank you කියලා කියන්නෙත් නැති කාලයක්. ඉස්කෝලේ ඉංග්‍රීසි කතා කරොත් ඒ කියන්නේ ඉස්කෝලේ ඉංග්‍රීසි කතා කරෝතින් සමහර කට්ටිය ඔයා මේ කතා කරන්නේ හඩෙන්ද කියලා අහනවා. එතකොට බොහොම ලාංකික වෙන්න ගියොත් එහෙම අර කට්ටිය අපිට hina වෙනවා. ඇයි මේ ඕගොල්ලෝ නිකන් මේ බොහොම හොඩේ පිරිසක්. හැබැයි 180ක් විතර අපි හිටියේ හැම කියන්නේ ලාංකිකයන් හැටියට මෙතන තමයි ලාංකිකත්වය තිබුණේ. අපි ජාත්‍යන්තරයට යන්නත් කැමති, ජාත්‍යන්තරේ කැසුරු කරන්නත් කැමති සහ අපි ශ්‍රී ලාංකිකයෝ. ඕකට උත්තරයක් හොයන්න ගිය ඒ මාර්ගය කියන්නේ ඕකට අපිටම උත්තරයක් හොයාගන්න ගිය ඒ ජර්නි එකේදී තමයි අපි ඇක්සිඩන්ටලි මේ වගේ දෙයක් කරන්න පටන් ගන්න මෙතෙන්ට ආවේ. ඉතින් ඒ ජර්නි එකේ තාම අපි යනවා. ඉතින් අපිට ඒ ජර්නි එක අතරමැදදී මෙවැනි දෙයක් ඒ කියන්නේ මෙවැනි අවෝඩ් එකක් හම්බෙච්ච එක ගැන මම ආදරෙන් මතක් කරගෙන කියන්නේ මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා මේ සියලු දෙනාටමත් ෆෑන්ස්ලටත් ඔබගේ මේ ඒ කියන්නේ ඔබගේ FM නාලිකාවටත් ටීවී නාලිකාවට හැදෙන ආයතනයටත් මම මේ අවස්ථාවේදී මගේ හදපතුලෙන්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඉතා කෙටියෙන් කියන්න මේ මොකද අපි කාලේ පුළුවන් තරම් ගන්න නේද? අද ඇත්තටම කියනවා නම් අද මෙච්චර වෙලා ඒ කියන්නේ මේ මට කරට වචන එන්නෙත් නැහැ. අද හරිම සංවේදී අවුරුදු ගානකට පස්සේ ස්ටේජ් එකට මේ වගේ සංවේදී තත්ත්වයක් ආවේ මම හිතුවේ නෑ මේ වගේ දෙයක් වෙයි කියලා. ඇත්තටම හරිම සංවේදී. මොකද මේ ලංකාවේ පළවෙනි වතාව අපි දෙන්නම අගය කරපු. බොහොම ස්තුතියි. දැනන ඒ වගේම අපේ රසිකයන් බොහොම ස්තුතියි. ඇත්තටම සංගීතය කියලා අපි යන්නේ හරි දුෂ්කර ගමනක. රයිට්? ලෝකේ අනික් රටවල් දිහා බැලුවාම සංගීතය කරන කට්ටියට මේට වැඩිය සෑහෙන වරප්‍රසාද තියෙනවා. රටක දියුණුවකට යනකොට ආර්ථික ප්‍රශ්න අපි මේ අවුරුදු 15ක් ගියන් පස්සේ මේ වගේ සාමාන්‍ය දේවල් කතා කරන්න පුළුවන් වෙන්නේ. මුල් දවස්වල මේවා ගැන හිතුවේ නැහැ. අපි කියන්නේ රටක දියුණුව වෙවි යනකොට ආර්ථික ප්‍රශ්න තියෙනවා, දේශපාලනික ප්‍රශ්න තියෙනවා. ඕවට තමයි අපි යොමු වෙන්නේ. හැබැයි මේ දියුණුව කරාගෙන යනකොට අපි කලාවේ දියුණුව අමතක කරොත් කලාව කියලා කියන්නේ සංගීත කර්මාන්තය, සිනමා කර්මාන්තය, ටෙල් නාට්‍ය කර්මාන්තය මේ ඔක්කොම දේවල් අමතක කරොත් රටේ ආධ්‍යාත්මික දියුණුව රට තුල තියෙන සමාජීය දියුණුව සෞන්දර්ය තාරුණයට අවශ්‍ය ඒ ශක්තිය ඒ අනන්‍යතාවය රටෙන් එළියට ගියහන් පස්සේ වෙන රටවල් එක්ක සමාජීය ලෙස ගැටෙන්න තියෙන අවශ්‍ය ඒ ආත්ම විශ්වාසය තාරුණ්‍යයට නැති වෙනවා. සමාජයේ මේ සමාජීය සුන්දරකම මානසිකත්වය නැති වෙනවා. ඉතින් මේ කලා ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න විවිධ කට්ටිය මේ කලා ක්ෂේත්‍ර විවිධ කට්ටිය එක්කහුව වෙනවා. මේ එක්කහුව වෙන්නේ කලාකරුවන්ට ආදරෙත් නෙවෙයි කලාකරුවන්ගෙන් කීයක් කර හොයාගන්න. මේකට
අපිට මේකට ඇත්තටම මොකද දැන් මේ ලොකු කතිකාවතක් ආවා මේ මුදල් ප්‍රචාරණය ගැන. ඉතින් මම හිතන්නේ අපි ඒ ගැන කතා කරන එක අත්‍යවශ්‍යයි. මේ කලා ක්ෂේත්‍රයට පිටකොටුවට ගියාම හොරෙන් CD ගහලා තිනවා රුපියල් 50ට 100ට විකුණන්න. බුද්ධමය දේපල පනතට කිසිම මේ ගෞරවයක් නැතුව ඔහේ CD විකුණනවා, කොපි කරනවා. රේඩියෝවක් විසින් කලාකරුවට මුළු ලෝකෙම රේඩියෝ රඳාපවතින්නේ සංගීතය උඩ. මිනිස්සු රේඩියෝ අහන්නේ සින්දු අහන්න, ඇඩ්වර්ටයිස්මන්ට් අහන්න නෙවෙයි. එහෙනම් ඕනම ව්‍යාපාරයකට අමුද්‍රව්‍යමය කොස්ට් එකක් තියෙනවා. රේඩියෝ වලටත් එසේමයි. එහෙනම් ඒ රේඩියෝව ඒ අත්තිකාර මුදල් කලාකරුවන්ට ගෙවන්න ඕනේ. එවැනි ලෝක තත්ත්වයක් තමයි මුළු ලෝකෙම තියෙන්නේ. අවාසනාවකට අපේ රටේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේ යුගයක කලාකරුවන්ට සල්ලි දෙන තත්ත්වයකට අද රට පාත්‍ර වෙලා තියෙනවා. එතකොට රටේ සිනමා කර්මාන්තය, රටේ කලා අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය, සංගීත කර්මාන්තය මේ හැම දෙයකම මේ ආරක්ෂාව අත්‍යවශ්‍යයි. ඉතින් අපි හරි ආදරෙන් ඉල්ලන්නේ මේ අවුරුදු ගණනාවක් ආපු මේ විප්ලවකාරී සංගීතයට ඇත්තටම ශක්තියක් තියෙනවා ඉන්දියාවේ සංගීතයත් එක්ක නෙවෙයි මුළු ලෝකයේ සංගීතයත් එක්කම හැප්පෙන්න. ඉතින් මේ කලාව ආරක්ෂා කරන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරලා අපේ කලාකරුවන් ආරක්ෂා කරන්න අවශ්‍ය දේ අපේ මුළු රටේ ඉන්න හැමෝටම අපේ කලාකරුවන්ට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා අපි අපේක්ෂා කරනවා. නැවතත් අපේ ගමනට තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඉතින් සහෝදරවරුනි අපි හරි ආදරයෙන් කියන්නේ අපි මේ ගමන ඉදිරියට යනවා. තවත් දේවල් අපි ලොකු දේවල් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ කතාවෙන් පස්සේ අපේ සින්දු ගහයිත් දන්නෙත් නෑ රේඩියෝ වල. හැබැයි සහෝදරවරුනි තරුණ ඔබ තමන්ගේ හිතේ ඩ්‍රීම් එකක් තියෙනවා, තමන්ගේ හිතේ ආසාවක් තියෙනවා නම් ඒ දේ කරගෙන යන්න. ඒ පිටිපස්සේ දැනට ඉන්න වර්තමාන හැම තරුණ තාරුණ්‍යයේ හිතේ තියෙන සංගීතය කලාව තියෙන කට්ටිය ඔබ පිටිපස්සේ ඉන්නවා. ශ්‍රී ලංකාවට ලොකු අනාගතයක් තියෙනවා. බොහොම ස්තුතියි. සහ මට පොඩ්ඩක් සමා වෙන්න ඕනේ. මම තව පොඩ්ඩක් ගන්නවා. මම අන්තිමට අපේ අයට කියන්න කැමතියි. අපේ අය කියන්නේ අපේ ආටිස්ට්ලාට මම කියන්න කැමතියි. මගේ හදවතින්ම දෙයක් මේ අපි දෙන්නගේම හදවතින්ම දෙයක්. අපි ආටිස්ට්ලා හැටියට සාමාන්‍යයෙන් අපි ගොඩක් වැඩ කරන්නේ මෙතනින්. හැබැයි දැන් අපි ඉන්නේ බොහොම අඳුරු යුගයක. ඒ හින්දා අපි මෙතන පොඩ්ඩක් අපේ ක්‍රියේෂන්ස් වලට විතරක් තියලා අපේ ඉදිරි ගමන ගැන ආටිස්ට්ලා ඔක්කොමලා මෙතනින් වැඩ කිරිය යුතු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒත් එක්කම මම කියන්න කැමතියි මේ ප්‍රශ්න ඔක්කොම වෙද්දී මේ ඊයේ පෙරේදා දැකපු ආටිකල් එකක් උඩ මම මේ කියන්නේ. මේ අපිව සූරාකායමට ලක් කරන කට්ටිය අර දැන් අපි හිතමු කාගේ හරි හෙදරක් කවුරු හරි කෙනෙක් ගෙදරක තියෙන දෙයක් හොරෙන් අරගන්න යනකොට ගෙදර ආරක්ෂාවට සුනකයන් ඉන්නවා නම් 5 දෙනෙක් සුනකයන්ට දානවා පොඩි මස් කට්ටක්. ඊට පස්සේ සුනකයෝ ටික ওই මස් කට්ටට ගහ ගන්න ගමන් ගෙදර හොරකම් කරනවා වගේ වැඩක් වෙනවා. මෙතන මේ සින්දු හදන කෙනාද කියන එක්කෙනාද සින්දුවේ සංගීතය කරන එක්කෙනාද ප්‍රශ්නයක් මෙතන තාම අපි අතර නැහැනේ. ඒ හින්දා ඒ ප්‍රශ්නෙට කරුණාකරලා මුලා වෙන්න එපා. අපි අර ඉස්සෙල්ලා අපේ කියපු ඉරාජ්ලා සතිස්ලා කියපු දේ වගේම අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී එකතු වෙමු. මේකෙන් වැඩ කරමු. ඉදිරියට යමු. අපේ සංගීත ලෝකය, අපේ කලා ලෝකය ඉදිරියටම ගෙනියමු. Thank you. Thank you, ladies and gentlemen, Bhatia and Santosh. Right. මොනවා හරි කියන්න ඕනේ. මම මේ ප්‍රසංගයට ආවේ හුඟක් පරක්කු වෙලා. මම එනකොට හුඟක් දේවල් අවසానයි. මම ආපු වෙලාවේ ඉඳලා මම දැකපු සහ මට ඇහුණු දේවල් ගැන හිතනකොට මගේ ප්‍රමාදය ගැන මම කනගාටු වෙන්නේ නැහැ. එහෙම කිව්වට තරහ වෙන්න එපා. මේක මියුසික් වීඩියෝ අවෝඩ්ස් කියලා කියපුවාම ඔක සිංහලෙන් කිව්වොත් එහෙම සංගීත රූප සම්මාන කියලා අපිට කියන්න පුළුවන් නේ. සංගීතමය ලංකාවේ සංගීත රූප සඳහා දෙන සම්මාන උළෙලක් නම් ලංකාවේ සංගීතේ මොකක්ද කියන එක මට ප්‍රශ්නයක්. ලංකාවේ සංගීත රූප කියන්නේ මොකක්ද කියන එක අර්ථ දක්වන්න ගියොත් එහෙම
එතකොට ඒවට මෙතන සම්මාන හම්බ වෙනවද කියන එකත් මට ප්‍රශ්නයක්. මම හුඟක් කතා කරන්නේ හුඟක් කතා කරන්න ගියොත් හොඳ නෑ මේ වගේ තැනක එහෙම කතා කරන එක. මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා අධික රුධිර පීඩනය නිසා පරිස්සම් වෙන්න කියලා. කේන්ති ගන්න එපා කියලා. ඒකින්ද මම ඉල්ලා සිටින්න කැමතියි ලබන අවුරුද්දේ මේ සම්මාන උළෙල පවත්වන්නේ මේ ආරයෙන් මේ රටාවෙන් නම් මට ආරාධනා කරන්න එපා කියලා. බොහොම ස්තුතියි. මට ඒ ගැන කියන්න තියෙන බොහොම කෙටි වචන කිහිපයක් විතරයි. අපි සංගීත ක්ෂේත්‍රයේ යුග පුරුෂයන් හැටියට සුනිල් ශාන්ත ගත්තොත් ඊට පස්සේ අමරදේව ඊට පස්සේ වික්ටර් රත්නායක මර්වින් පෙරේරා ක්ලැරන්ස් විජේවර්ධන ඊට පස්සේ රූකාන්ත බාතිය සන්තුෂ් ඉරාජ් මම දකින්නේ ඒගොල්ලෝ අපේ සංගීත ක්ෂේත්‍රයේ එක්තරා යුග පුරුෂයන් හැටියට. මොකද ඔවුන් සංගීතය විවිධාකාරයෙන් වෙනස් කරා. මම හිතනවා අපේ වෙන පරම්පරාවක් නියෝජනය කරන කෙනෙක් හැටියට අපිට ඒ කිසිවෙක් විවේචනය කරන්න අයිතියක් නැහැ කියලා. තමන් දකින්න විදිය. සංගීතය කියන්නේ තමන් දකින්න විදිය. හැබැයි ඒ එකම යමක් කියන්න ඕනේ බාතිය සන්තුෂ් තමන්ගේ අනන්‍යතාවය තියාගෙන අපේ රටේ හදගැස්ම තියාගෙන ඒ සුවඳ තියාගෙන ඔවුන්ගේ නිර්මාණ කරන්න උත්සාහ කරා. මං හිතනවා අපේ තරුණයෝ හැටියට ඕගොල්ලෝ හැමෝම ඔවුන් ආදර්ශයක් කරගත යුතුයි. ඔවුන්ගෙන් ගත්ත බැටන් එක ඕගොල්ලෝ දිගටම ගෙනියන්න ඕනේ. අපි අපේ කලාව වෙනුවෙන් සටන් කරමු. එතනයි සටන තියෙන්නේ. බොහොම ස්තුතියි. මං හිතනවා අපි වැඩි වෙලා ගන්න නැතුව නාම යෝජනා වලට ගියොත් හොඳයි කියලා. Best music video of the year. The